එන්න අද අපි කරත්ත වැඩේ ගෙදර හදමු. මහා ලොකු දේවල් ඕනි නෑ. මේක අත පාන් පිටි වලින් තමයි හදන්නේ. සාමාන්‍යයෙන් උළුඳු වඩේ වගේ හදද්දී අපිට උළුඳු ඕන වෙනවනේ. ඒත් මේකට එහෙම ඕනි වෙන්නේ නෑ. ඉක්මනටම අඩු වියදමෙන් ඔයාලට මේක හදාගන්න පුළුවන්. මේකට මට මුලින්ම ඕනි කරනවා පාන් පිටි ග්‍රෑම් 250ක්. ඒකටම ලුණු තේ හැන්දයි, පුරවපු යීස්ට් තේ හැන්දයි, පොඩියට කපාගත්ත රටලුණු ගෙඩියයි, තව සූදුරු ටිකකුයි පොඩියට කපාගත්ත කරපිංචා ටිකකුයි දාලා මේ සේරම හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මේකට මද රස්නේ වතුර ටික ටික දාගෙන මෙන්න මේ වගේ ඇලෙන ඩෝ එකක් අනා ගන්න. දැන් මම මේක පියන එකකින් වහලා පැයක් පිපෙන්න තියෙනවා. මම දැන් මේක කන්න සිම්පල් පොල් සම්බල් එකක් හදාගන්නයි හදන්නේ. ඔයාලට මේකට ඕනිම සම්බල් එකක් හදාගන්න පුළුවන්. තාච්චියක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් මුලින්ම දාගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ ඒකට කරපිංචා ටිකකුයි ලොකුවට කපාගත්ත රටලුණුයි සුදුලුණු බික් දෙකකුයි සූදුරු පොඩ්ඩකුයි දාගන්නවා. දාලා මේ ටික රන්වන් පාට වෙනකන් ටෙම්පරාදු කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකට පොල් ටිකකුයි කෑලි මිරිස් සැරානුවයි දාගන්නවා. දැන් මම මේක හොඳට කොටා ගන්නයි හදන්නේ. ඔයාලට මේක බ්ලෙන්ඩර් කරගන්න උනත් පුළුවන්. මට පොල් කෑලි හැපෙන්න හොඳට ඕන නිසා මම වංගෙඩියෙන් කොටා ගන්නවා. ඔයාලා කැමති විදියට මේක කරගන්න. දැන් වතුර පොඩ්ඩකුත් මේකට දාගෙන හොඳට කොටා ගන්නවා. මේ වෙලාවේදී රසායනික ලුණුත් දාගන්න. දාලා ආපහු හොඳට කොටා ගන්න ඕනේ. දැන් වෙනම භාජනයකට කොටාගත්ත සම්බල් ටික දාගෙන දෙහි ඇඹුල් ටිකක් ඒකට දාගන්නවා. දැන් මම පොල් සම්බල් එකත් හදලා ඉවරයි. පැයකට පස්සේ මගේ වඩේ ඩෝ එකත් පිපිලා. මේ වෙලාවේදී බදින්න ඕන කරන ප්‍රමාණයට පොල් තෙල් ටිකක් දාගෙන ඒ ටික රත් වෙන්න තියෙනවා. දැන් වතුර ටිකක් මේ වගේ හොඳට අතේ ගා ගන්න ඕනේ. නැත්නම් ඔයාලට වඩේ එක හරියට හදාගන්න බැරි වෙයි. මොකද මේ ඩෝ එක ගොඩක් ඇලෙනවානේ. මම දැන් මේ හදන විදියට ඔයාලා වඩේ ටික හදාගන්න. හදලා ඉවරුණාට පස්සේ අර රත් වෙච්ච තෙල් එකට මේ හදාගත්ත වඩේ එක දාගන්නවා. දාලා සාමාන්‍ය ගින්දරේ දෙපැත්ත හරව හොඳට බැද ගන්න ඕනේ. මේක බැදෙද්දී එන්නේ මාරුම සුවඳක්. දැන් මම ඒ වගේ වඩේ සේරම බැද ගන්නවා. මේ තියෙන්නේ මං හදාගත්ත වඩේ ටික. බලන්න මේවා වල ක්‍රිස්පි ගතිය එහෙම හොඳට තියෙනවා. දැන් මේ වගේ වඩේ එකක් අරගෙන ඒක දෙකට කපාගෙන වඩේ එක මැද්දට හදාගත්ත පොල් සම්බල් එක තියාගන්නවා. දැන් තියෙන්නේ රස බලන්නයි. ඇත්තටම මාරම රසක් තියෙන්නේ. මං කෝපු රසම වඩේ එකක්. ඔයාලත් අනිවාර්යෙන්ම මේ රෙසිපි එක හදලා බලන්න ඕනේ. බලලා විතරක් මදි. හදපු වඩේ වල ෆොටෝස් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්න. බයි බයි.